ඔවුන්ට සතුට සැනසීම ලබා දෙන්න මේ භාෂාව කියන මෙවලම භාවිතා කරමින් අපූර්වත්වයෙන් යුතුව නිර්මාණය කරපු නිමවුමක් තමයි සාහිත්‍යාංගයක් තමයි ගීතය කියලා කියන්නේ. මේ ගීතය කියන දේ නැත්තම් කවියට පනපවමින් කුඩලිගම කවියන් කොළඹ යුගයේ එච්.එම්. කුඩලිගම කවියෝ කොළඹ යුගයේදී කාව්‍යකරණයට පෙළඹුණා. කොළඹ යුගයේදී කාව්‍යකරණයට පෙළඹුණා. මෙහිදී මොහු කටවහරට සමීප සරල බස්වහර භාවිතා කරමින් ස්වභාව සෞන්දර්ය අපූර්වත්වයෙන් යුතුව පාඨකයා වෙත සමීප කරවන්නට කාව්‍ය නැමැති සාහිත්‍යාංගය මෙවලම භාවිතා කරලා තියෙනවා. ටාගෝර් කවියාගේ කාව්‍ය නිර්මාණයන්ට සමීප මේ කුඩලිගම කවියාගේ බොහෝ පද්‍ය පන්තීන් හමු වෙනවා. එතකොට මෙහිදී ඔහු ලියූ ඈ පද්‍ය ග්‍රන්ථය ඉතාමත් ජනප්‍රියයි. කුණාටුව එකෝමත් එක රටක සංවාදය වැනි කෘතීන්ද ඔහුගේ විශිෂ්ට කාව්‍ය ග්‍රන්ථ විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඒ අතර ඔහු ලියූ ගංගාවේ සංගීතය නැමැති පද්‍ය පෙළ ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් ලෙස අපට හඳුනාගත හැකි. ඊට පස්සේ ඔයාලා එතනින් පටන් ගන්නවා ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වෙන්න. දැන් අපි හිතමු ප්‍රශ්නය දීලා තියෙනවා ජීවන දර්ශනය පැහැදිලි කරනවා කියලා. ගංගාවේ සංගීතයේ පැතිපෙළ තුලින් මිනිසාගේ ජීවන දර්ශනය මැනවින් පැහැදිලි කර තිබෙන අයුරු දකින්නට පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු කවියේ භාෂාව යොදාගෙන තියෙන ආකාරය, අත්දැකීම් රසවත් ආකාරයෙන් නිර්මාණය කරන්න භාෂාව යොදන් දෙනවා. අර ටික විස්තර කරලා ඉවරලා අවසානයේ කියනවා ගංගාවේ සංගීතයේ පැතිපෙළ තුලින් අත්දැකීම් ඉතාමත් රසවත් ආකාරයෙන් ඉදිරිපත් කරන්නට සරල කටවහරට සමීප බස්වහර ඉතාමත් නිර්මාණශීලීව කවියා යොදාගෙන ඇති අයුරු දැක ගන්නට පුළුවන් කියලා පැහැදිලිද? ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨ වෙන විදිහ පැහැදිලිද ඔයාලට? හරි, අපි යම් කවි පන්තියට. ලෝ දහම පිළිබඳව එළිදහරක් විටින් විට විහිදුවන. පුල් කනවා ලෝ දහම පිළිබඳව එළිදහරක් විටින් විට විහිදුවන ගංගාවේ සංගීතය නැමැති කුඩලිගම කවියාගේ පැදිපෙළ තමයි මේ පාඩමෙන් විස්තර කරන්නේ. ලෝ දහම පිළිබඳව එළිදහරක්. ඒ කියන්නේ ලෝකයේ තියෙන සදාතනික දහම මොකද්ද? බාධක කම්කටොළු මැදින් මේ ජීවිතය ගලාගෙන යනවා කියන එක නේද? එතකොට ගංගා ගලන සංගීතය, ගලන රිද්මය පාඨකයාට සමීප කරමින් ඒ රිද්මයට අනුව තමයි ඔහු මේ පද්‍ය පන්තිය රචනා කරලා තියෙන්නේ. කඳු බෑ උමක දන් බෝ විටි පඳුරු තලා පහළට ඇදී පර මල් පෙති ඉවත නොලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යමි ඉදිරියට ගලා. කඳු බෝවිටිව පඳුරු වලින් බෑවුම් පහු කරමින් කඳු මතෙන් නේද මේ ගංගාව පහළට ගලාගෙන යනවලු. කොහොමද ගලන් යන්නේ? අර පර මල් වැටුණත් ඒවා ඉවත දාන්නේ නැතුව රිදී වැලි තලාවක් මතින් ගලාගෙන යනවලු මේ ගංගාව. හරියට සංගීතවත් ගඟ ගලන ශබ්දය වලට ඇහෙනව නේද? ඒක හරියට කොයි වගේද පුතේ? සංගීතයක් වගේ. ගඟ ගලාගෙන යන සරල බස්වහරක් කටවහරට සමීපයි. කඳු බෑවුමක දන් බෝවිටි පඳුරු තලා. කියන්නේ කඳු බෑවෙන් පල්ලයට බහින්නේ පඳුරු තලාගෙන නේද? කැලේ බිඳගෙන පහළට ගලාගෙන යනවනේ මේ ගංගාව.
සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදී හෝ මහ මුහුණ හිමි හමු උණු කෙනෙහි මා සතුබර ඔහුට දෙමි. මෙතනදී පුතේ බලන්න අනුප්‍රාසය නැත්තම් මේ ශබ්ද රසය මේවා කරලා තියෙනවා උත්පාදනය කරලා තියෙනවා සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි අනුප්‍රාසය භාවිතා කරමින් එතනදී ශබ්ද රසය තුලින් පාඨකයාට සමීප කරලා තියෙනවා ගංගාවට කියන අප්‍රාණික වස්තුවට සප්‍රාණික බවක් එකතු කරලා. ඒ කියන්නේ ජීවයක් එකතු කරලා තියෙනවා. කවදා කොතැනකදී හෝ මහ මුහුණ හිමි. ගංගාවට මොකද්ද හිමි වෙන්නේ අවසානයේ? බාධක පහු කරගෙන ගිහිලා ගංගාව ගලා බහින්නේ කොහෙද? මුහුණට. එතන ගංගාව කියන ගංගාවට පණ නැති වුණත් එයා එතනදී ගංගාවට ප්‍රාණයක් මුසු කරලා අනිවාර්යයෙන්ම හිමි වෙන්නේ මහ මුහුණ නේද? හරියට මනුෂ්‍ය ජීවිතයත් දුක්ඛම් කටළු බාධක මැදින් ගමන් කරමින් අවසානයේ අපි ළඟා වෙන්නේ කොහෙටද පුතේ? මරණයට අපි ළඟා වෙනවා වගේ මේ ජීවන අත්දැකීම තමයි මේ ජීවිතයක් මේ ගඟක් වගේ කියන එක තමයි කවියා ටිකෙන් ටික පැහැදිලි කරගෙන යන්නේ. එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවකු ඇයි නොසොයන්නේ එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ මෙතනදී පුතේ කවියා සංවාදශීලී බස්සහරක් භාවිතා කරලා තියෙනවා සංවාදයක ස්වරූපයට ඇවිල්ලා තියෙනවා. කවියේ රසය වැඩි කරන්නට සංවාදයක් විලසට කවියා කියන්නේ මොකද්ද? කොහි සිටද? කොතැනකටද යන්නේ? ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ? ගංගාවක් දැක්කාම අහනවා මිනිසුන්. මේ ගඟ කොහේ ඉඳලා එනවද? මේ ගඟ කොහෙටද යන්නේ? ඇයි ඔබ මිනිසුන්ගෙන් අසන්නේ නැත්තේ? මිනිසුන් ඉපදෙනවා, මිනිසුන් මැරෙනවා නේද? මේ මිනිසුන් ඒක අහන්න නැත්තේ නිතරම එනවා යනවා මිනිසුන් මනුස්ස ජීවිතය කියන එක නේද? ඇයි ඒක අහන්න නැත්තේ ඔයාලා? ඇයි ඒක ගැන ප්‍රශ්න කරන්නේ නැත්තේ? ඇයි මම එන්නේ කොහෙද යන්නේ කොහෙද කියලා අහන්නේ? මනුස්ස ජීවිතේ යථාර්ථය නේද? ලෝකයේ තියෙන සදාතනික දහම මොකද්ද පුතේ? අපි ඉපදෙනවා මැරෙනවා. මේක බුදුදහමට සමීප කාව්‍ය පන්තියක් කියන තේරෙනවද? ස්වභාව සෞන්දර්ය තුලින් සදාතනික ලෝ දහම විස්තර කරපු පැදි පෙළක් පුතේ මේ. මී අඹ කිරල මාදම් ගෙඩි ලඳරු වියේ ඇකයෙහි හෙලා හඬ වයි සැඩ සුළඟ රැයේ සුලිමඳ කැරකෙමින් නිදුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ නියම කිරල මා දම් ගෙඩි ලඳරු වියේ ඇකයෙහි හෙලා හඬ වයි සැඩ සුළඟ රැයේ මැරෙන්නට කාලයක් තියෙනවද මිනිසුන්ට? නෑ නේද? අපි ලඳරු වියේ මැරෙනවානේ. සැඩ සුළඟ මාරයා නැමැති සැඩ සුළඟ මිනිසුන් අරන් යනවා. පුංචි කාලෙත් අරන් යනවා. හැබැයි සමහර තැනක සුලිමඳ කැරකෙමින් මල් පිපිලා තියෙනවා නේ. ලස්සන මල් හරියට මොන වගේද? අපේ මනුස්ස ජීවිතය වගේ පුතේ. අපේ සමහර අය ඉපදුණු ගමන් මැරෙනවා. ටික කාලයක් ගිහිල්ලා මැරෙනවා. ඒ සමහර තැනක හොඳ ලස්සනට තරුණ ජීවිතේ මේවා වෙලා එයාලා රටට ලෝකෙට සුවඳවත් කරනවා නේද? එහෙම ජීවිත තියනව නේද? හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවල් වලම හැපි බිහි කරමිම සමතැනි තලාවල හමු වෙයි අලසකම නීරසයි අතර මග අවහිර නුදුටු බිම බලන්න රූපක භාවිතා කරලා යා රසවත් කරලා තියෙනවා. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම හිරිමල් සිනා පෙන පිඩු මොනකටද යා මේ සමාන කරලා තියෙන්නේ? හිරිමල්
සිනාවලට නේද? ලස්සන සිනාවකට. ගල් පරවලම හැපි බිහි කරමින්. සිනහව ඇති වෙන්නේ මොනාගේද පුතේ? ගලේ වදිනකොට තමයි සිනහව ඇති වෙන්නේ. හරියට මනුස්ස ජීවිතේ බාධක හමු වෙන්න තමයි පුතේ සතුට ලැබෙන්නේ. බාධකත් එක්ක ජීවිතේ ඉස්සරහට යනකොට තමයි සිනහව උපදින්නේ නේ. බාධක ජය ගන්න තරමට තමයි සිනහව උපදින්නේ. ගලේ හැපිලා බිමට වැටෙන වතුරු බින්දු වලින් නේද පෙළ පිපුළු ඇති වෙන්නේ. එතකොට මිනිසුත් බාධක පසු කරගෙන ගිහින් දිනුම ලබපුවාම තමයි සිනහව කියන දේ මනුස්ස ජීවිතේ උපදින්නේ. සමතැනි තලාවල නීරසයි, අලසයි. බාධක නැති ජීවිතය හොඳයිද? අලසයි නේද? බාධක නැතුව හැමදේම ලැබෙනවා නම් ඒ ජීවිතය හරිම අලසයිනේ. අභියෝග නැතුව වාඩිලා ඉන්න හැමදේම වෙනවා නම් ඒ ජීවිතේ රසයිද පුතේ? දුක් විඳලා දේවල් ලබා ගත්තොත් තමයි පුතේ ඒ වගේ අගයක් වටිනාකමක් ලැබෙන්නේ නේද? අපි මහන්සි වෙන තරමට තමයි අපිට බාධක එන තරමට තමයි බාධක දිනුවහම අර චිත්ත ප්‍රීතිය සතුට ප්‍රමෝදය ලැබෙන්නේ මිනිසෙකුට බාධකත් එක්ක වෙන ජීවිතේ. බාධක නැති ජීවිතය නිරසයි. ඒ වගේම ගංගාවට. ගංගාව පැණිතලා මතින් ඔබේ ගලාගෙන යති ලස්සනද? ගල් පොළොව මතින් වැටෙනකොට නේද ගංගාව ලස්සන? අමුතුම මිහිරි නාදයක් නිපදවන්නේ එතකොට නේද? ඒ වගේ තමයි මනුස්ස ජීවිතයක් පුතේ. එන අඩි සද්දෙන් ලය යට සසල බවමින් මතු නොනගෙද්දෙන් කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එද්දෙන් ශබ්ද රසයෙන් චිත්ත රූප මවල තියෙන බලන්න මිනිසුන් ඉවුරු වල යන එන අඩි සද්දෙන් ශබ්ද රසයත් එක්ක අර්ථ රසේනුත් මේවා වෙලා ඒක අපිට චිත්ත රූපයක් ලැබෙනවා. ගංගාව ළඟට එන යන මිනිසුන්ගේ අඩි ශබ්දය අපේ කන් තුල දෝංකාර දෙනවා නේද? එතකොට කවියා කියනවා මල් පෙති වියලි කොළ එන අතකට එද්දෙන්. ආචාරෙලි රත් විලර අර පැතිල සැදසීම ලබා දෙන්න මේ භාෂාව කියන මෙවලම භාවිතා කරමින් අපූර්වත්වයෙන් යුතුව නිර්මාණය කරපු නිමවුමක් තමයි සාහිත්‍යාංගයක් තමයි ගීතය කියලා කියන්නේ. මේ ගීතය කියන දේ නැත්තම් කවියට පණ පොවමින් කුඩලිගම කවියන් කොළඹ යුගයේ කුඩලිගම කවියෝ කොළඹ යුගයේදී කාව්‍යකරණයට ස්වභාව සෞන්දර්ය අපූර්වත්වයෙන් යුතුව පාඨකයා වෙත සමීප කරවන්නට කාව්‍ය නැමැති සාහිත්‍යාංගය මෙවලම භාවිතා කරලා තියෙනවා.
ටාගෝර් කවියාගේ කාව්‍ය නිර්මාණයන්ට සමීප මේ කුඩලිගම කවියාගේ බොහෝ පද්‍ය පන්තින් හමු වෙනවා. එතකොට මෙහිදී ඔහු ලියූ ඈ පද්‍ය ග්‍රන්ථය ඉතාමත් ජනප්‍රියයි. කුණාටුව එකෝමත් දෙක රටක සංවාදය වැනි කෘතීන්ට ඔහුගේ විශිෂ්ට කාව්‍ය ග්‍රන්ථ විදිහට හඳුනා ගන්නට පුළුවන්. ඒ අතර ඔහු ලියූ ගංගාවේ සංගීතය නැමැති පද්‍ය පෙළ ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් ලෙස අපට හඳුනාගත හැකියි. ඊට පස්සේ ඔයාලා එතනින් පටන් ගන්නවා ප්‍රශ්නයට ප්‍රවිෂ්ඨ වෙන්න. දැන් අපි හිතමු ප්‍රශ්නය දීලා තියෙනවා ජීවන දර්ශනය පැහැදිලි කරනවා. ගංගාවේ මණ්ඩලය යටතේ තුලින් මහා වන මිනිසාගේ ජීවන දර්ශනය නැතිවෙන්න පැහැදිලි කරන හේලි දහමක එහෙම නැත්නම් අපි කවියේ භාෂාව යොදාගෙන තියෙන ආකාරය මුළුල්ලෝවන නිර්මාණය කරන්න භාෂාව යොදන්න. ආරණික විස්තර අවසානයේ ගංගාවේ සංගීතය බලන්න කලිය රසවත් කරලා තියෙන ලස්සන දැකීම. තාමත් රසවත් ආකාරයෙන් එතන විශේෂණ පද කතා කරලා තියෙනවා කවියා. කාන්තරු පිරිවරාගත් සඳ මණ්ඩල කවියා යොදාගෙන ඇති අයුරු දැක ගන්නට පුළුවන් කියලා පැහැදිලිද? ප්‍රශ්නෙට ප්‍රශ්න වෙන විදිහ පැහැදිලිද? හරි අපි යම් කවි පන්තියට. මහවන බිමක් මැද ගිරි කුළු අතර සිට මහවනයක් මැත්තේ ගල් කොළු අතර මොකද්ද මේ ගල් කුළු අතරින් නැගෙන්නේ? අම්ම පිළිබඳව එලි දහරක් විටින් විට මිකිනුන ගංගාවේ සංගීතය කොඳුරම කෙඳිරියා කුඩුලෝව කවියාගේ පැති පෙළ තමයි මේ පාඩමක පණුඩේ පිට ලෝ දහමිය එලි දහරක්. ඒ කියන්නේ ලෝකයේ වෙන්න සදාතනික දහමක පණුඩේ සදාතනික දහමක පණුඩේ ජීවිතේ කෙඳිරියක් කියන එක නේද? මුළු ලෝකෙ ගලන සංගීතය මනසින් ගලාගියාට ගංගාවේ උල්පත මහ සමීප නැගෙනවද පුතේ? ඒ රිද්මයට අනුව තමයි උල්පත මේ නේද? ඒක සදාතනිකයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඉපදෙනවා මැරෙනවා කියන දහම සදාතනිකයි කියන කාරණේ තමයි මෙතනදී හරිය ඇදී කරලා පෙන්නන්නේ. එතකොට මේ කාව්‍ය පන්තිය පුරාම අපිට දකින්නට පුළුවන් සරල කටවහරට සමීප බයිසාර එක් තැන් දෙක තුනක තියෙන රන් පුලින තල කඳු බොහොම හේලි දහවක බෑව් බියෙන් මෙන්න මෙතන විතරයි දුම්මත් නේද? මේ ගංගාව පහළට ගලාගෙන යනවලු. කොහොමද ගලන්නේ? අර කරමල් වැටුණත් ඒවා ඉවත දාන්නේ නැතුව විතරයි. වැඩි තලාවක් මතින් ගලාගෙන යනවලු මේ ගංගාව. හරියට සංගීතවත් ගංගා ගලන ශබ්ද වලට ඇහෙනව නේද? ඒක හරියට කොයි වගේද පුතේ? සංගීතයක් වගේ. නූගත් ගංගා ගලාගෙන යන සරල මිනිසුන්ට සමීපයි. කඳු බෑවුම ගන්නට පුළුවන් තරම් සමීප බස් කඳු බෑව පල්ලයට බහිනකොට ඒ තුල පඳුරු තලාගෙන නේද? කැලේ බින්දගෙන පහළට ගලාගෙන යනවා මේ ගංගාව. සැඟවෙමි එබෙමි නිසසලවෙමි සසලවෙමි ඇබරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි කවදා කොතැනකදී හෝ හමු උණු කෙනෙහි මා සතුපමා භාවිතා කළ දෙමි පාවිච්චි කළ මෙතනදී එලිසමය ආරක්ෂා කරලා අනුප්‍රාසය නැත්තම් එලිසමය රසය උත්පාදනය මේවා කරලා තියෙනවා රසය උත්පාදනය කරලා තියෙනවා සැඟවෙමි එබෙමි නිසසලවෙමි චිත්ත රූපමවල තියෙනවා අනුප්‍රාසය භාවිතා කරමින් මේ ඇසුරින්දී ශබ්ද රසය තුලින් පාඨකයාට සදා සමීප කරලා තියෙනවා ගංගාවට කියන අප්‍රාණික වස්තුවට සදාතනික බවක් එකතු කරලා ඒ කියන්නේ ජීවයක් එකතු කරලා තියෙනවා කවදා කොතැනකදී හෝ ඒ ජීවන දර්ශනීය ස්වභාව ගංගාවට මොකද්ද හිමි වෙන්නේ අවසානයේ
පාදක පහු කරගෙන ගිහිල්ලා ගංගාව බලා බහින්නේ කොහෙද මුහුදට එතන ගංගාව කියන ගංගාවට පණ නැති වුණත් එයා එතනදී ගංගාවට